ඔයා කොටස් වෙළඳපොළට අලුත් නම් ආරම්භයට පෙර මේ දේවල් දැනගන්න. කොටස් වෙළඳපොළ ගැන අහලා තියෙනවා. හැබැයි කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. නැත්තම් මේක භයානකයි, සල්ලි ගොඩක් ඕනේ, මේක ලොකු අයගේ වැඩක් කියලා හිතනවා. එහෙනම් අද වීඩියෝ එක ඔයා වෙනුවෙන්. මම InvestWise. අංක 1 ආයෝජනය කරන්න කලින් ඉගෙන ගන්න. පළවෙනිම දේ තමයි ඉගෙන ගන්න එක. යම් දෙයක් තේරුම් නොගෙන ඒකට සල්ලි දාන්න එපා. ෂෙයාර්ස් කියන්නේ මොනවද? කොටස් මිල ඉහළ පහළ යන්නේ ඇයි? ඩිවිඩන්ඩ්ස් කියන්නේ මොනවද? මේ වගේ මූලික දේවල් මුලින්ම තේරුම් ගන්න. ඒ වගේම අංක 2 ඉක්මනින් පොහොසත් වෙන්න හදිස්සි වෙන්න එපා. කොටස් වෙළඳපොළ කියන්නේ දින කීපයකින් පොහොසත් වෙන තැනක් නෙවෙයි. ඒක දිගු කාලීන building journey එකක්. ඉවසීම, විනය සහ සැලසුම තමයි හොඳ ආයෝජකයෙකුගේ ශක්තිය. අංක 3 කුඩා මුදලකින් උනත් පටන් ගන්න පුළුවන්. බොහෝ දෙනා හිතනවා ආයෝජනය කරන්න ලොකු මුදලක් ඕනි කියලා. හැබැයි ඒක ඇත්ත නෙමෙයි. ඔබට ඔබේ හැකියාව අනුව කුඩා මුදලකින් උනත් පටන් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි පටන් ගැනීම. අංක 4 ඔබේ හැඟීම් පාලනය කරගන්න. මාකට් එක ඉහළ යන දවස් තියෙනවා, පහළ යන දවස් තියෙනවා. බියෙන් හෝ ලෝභයෙන් තීරණ ගන්න එපා. හොඳ තීරණ ගන්නේ දැනුම මතයි. හැඟීම් මත නෙමෙයි. කොටස් වෙළඳපොළට ඔයා අලුත් නම් මේ දේවල් මතක තියාගන්න. ඉගෙන ගන්න, ඉවසන්න, සැලසුමක් ඇතිව පටන් ගන්න. ඒ වගේම තවත් දැනුම ලබා ගැනීමට InvestWise channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. share market investments පටන් ගන්න විදිහ අපි ඉතා සරලව step by step කියලා දෙනවා. වීඩියෝ එක useful නම් like කරන්න, share කරන්න සහ InvestWise subscribe කරන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. ආයුබෝවන්.